අපිට දැන් මේ දවස්වල සමයක හින්දා අපි දෙන්න යනවා පොඩි ට්‍රිප් එකක්. අපි දැන් ඉන්නේ වර්සෝනේ. ඉතින් අපි යනවා ක්‍රැකෝ කියන සිටි එකට. එතකොට ක්‍රැකෝ වලට ගිහිල්ලා එහෙ තියෙනවා අවුෂිස් කියලා තැනක්. ඒක බලන්නත් යනවා. ඉතින් අද ඉඳන් අපි දෙන්න දවස් 3 පෝස්නාරුත් යනවා. ආපහු පොඩි කැම්පින් එකකට. ඉතින් අද ඉඳන් දවස් 3ක් අපි දෙන්න කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි යන්නේ. ඉතින් අපි vlog එක දිගටම බලන්න. අපි එකපාරක සම්මාන ගියා. එතකොට අපිට ක්‍රැකෝ Hi, අපි දැන් ක්‍රැකෝ වලට ඇවිල්ලා ඉන්නේ. ක්‍රැකෝ වල අපි දෙන්න දැන් යනවා. මෙහි මාකට් එකක් තියෙනවා කියලා තියෙනවා. ඒක බලන්න තමයි අපි දැන් මේ යන ගමන් ඉන්නේ. මේ ඕල්ඩ් සිටි එකක් මේ ළඟම තියෙන්නේ. අපි බලමු කොහොමද මාකට් එක කියලා ක්‍රැකෝ වල.
මේ ලී වලින් හදපු පොඩි පොඩි අයිටම්. පාසල් එකක් වගේ අපි මේක ඇතුළට ගියා. මේක පරණ විදිහට තියෙන ගඩොල් වලින් තමයි හදලා දෙන්නේ. අද මොකලංගේ තියෙනවා නිකන් සටන් කරන තැන. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක නිකන් සාම්ප්‍රදායික සටන් වෙන්නේ නැති ඒගොල්ලෝ ඇත්තටම ෆයිට් කරගන්නවා. මේ අපි පොඩි වීඩියෝස් ලේත් ආවා. ඔව් කෙනෙක් වටලා පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් දාන්නම් අපි යනකොට ඒක පොඩ ඉවර වුණා. ඔව් දෙන්නට 40යි. ටිකට් එකක් ගන්න ඕනේ එක්කෙනෙකුට ශ්‍රොති 20යි. ඇතුළට යන්න. මේක බලන්න පුළුවන්. ඊට පස්සේ අරගොල්ලෝ හිතන ඒ තියෙන මේගොල්ලන්ගේ මොනවාද අයිටම් වගේක් තියෙන ඇති සමහර වෙලාවට අපිට තේරෙන්නේ සමහර වෙලාවට ඔක්කොම තමයි තේරෙන්නේ. මොකද ඒගොල්ලෝ පොලිස් වලින් තමයි ඔක්කොම මේ කියන්නේ. Rycerstwo jako takie praktycznie przestało mieć jakiekolwiek znaczenie. Każdy husarz jechał ze swoimi towarzyszami, jechał ze swoim własnym oddziałem pomocników. Jak czytaliście mieczem, to właśnie takim pomocnikiem pana szlachcica, pana, który mógłby być w husarii, był rzędzian, który właśnie z jednej strony na służbę przyjęty, a z drugiej strony sam szlachcic. A bo to jeszcze nie jest I słuchajcie, rozmawialiśmy, mówiłem wam, czy się zdarzają się kontuzje. Jak widać, tak. Żeby nie było. Ini arah-arahnya. Ini mana mesin tu lawan belum ya kamu tadi. Jakby coś tak pędzon wywalony do przodu, tak żeby się 3 nowych rycerzy w nim zmieściło, no to faktycznie jak się wywrócił, to był jak ten żółwik i się kulgał na brzuchu. I tutaj zbroja zaczyna już działać słabo. Bo jeżeli... Maksymalnie 25 na południe. අපි ඇවිල්ලා තියෙන විස්තුලායින් බලන්න. ඒ කියන්නේ වර්සෝ වල වගේම ක්‍රැකෝ වලත් මේ විස්තුලා රිවර් එක තියෙනවා. ඒ කියන්නේ වර්සෝ වලින්මයි ක්‍රැකෝ වලින්මයි විස්තුලා රිවර් එක යනවා. එතකොට මේ තියෙන්නේ විස්තුලා රිවර් සයිඩ් එක ක්‍රැකෝ වල. Ayan, කියන්න මොකද්ද ක්‍රැකෝ වර්සෝ වලට වඩා ලස්සනයි ආයි කියන්න වැඩක් නැහැ ආයි කියන්න කිසිම නිහාරණික මේ මොකක්ද බොරු කියන්න එපා ඇත්ත රිවිව් එක දෙන්න මොඩර්න් ගතියක් නැහැ මම නම් කියන්නේ ක්‍රැකෝ ලස්සනයි පුලායික ලස්සනයි කොහෙට වඩාද අපි දැන් ඉන්නේ මේ ක්‍රැකෝ වල විස්තුලා රිවර් සයිඩ් එකේ නේ එතකොට මේගොල්ලන්ගේ මෙතන තියෙනවා බෝට් රයිඩ් යන්න පුළුවන් අරත් තේනවා වගේ booking.com එකේ බුක් කරලා ආවේ බෝට් රයිඩ් එකකට ඒ වුණාට මෙතන ඇවිල්ලත් ඔයගලන්ට පුළුවන් මේ බුක් කරගන්න බෝට් රයිඩ් මේ අපි බුක් කරපෙක තියෙන්නේ 7:00ට අර වගේ බෝට් රයිඩ් යනවා 6න් පැයට වගේ යනවානේ මෙතන 8යි කාලයක් තියෙනවා මේ මෙතන මේ ඉන්නවා ඒ බෝට් රයිඩ් යන පැකේජ් එක අපිට බුක් කරන්න පුළුවන් මේ මෙතනට ඇවිල්ලා අපි ඉතින්
එනකොටම බුක් කරලා ආවා. අපිට එක්කෙනෙකුට ගියා ස්ලොට් 80ක් නේ. සමහර ඉතින් මෙතන ඇවිල්ලා බුක් කරනවා නම් ඊට වඩා ගාණ අඩු ඇති. අපි ඉතින් දන්නේ නැහැ. අපි ඉතින් එන්න කලින් බුක් කරලා ආවා. දෙලි වදිය 4K වලින් ගන්න නෙමෙයි